94ට පස්සේ හැම ඡන්දයක්ම තීන්දුව කරන්නේ ප්‍රභාකරන් කියන කාලකන්ණියා. ජනාධිපතිවරණ 4ක් තිබ්බා. ඔය 4ම මම ඔබතුමාලට පෙන්නලා දෙන්නම් කොහොමද ප්‍රභාකරන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කාලකන්ණි පක්ෂය මේ රටේ බලයට පත් කරන්නේ ඇයි කියලා. ප්‍රභාකරන් දැනගත්ත සහෝදරනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක්ට මේ රට බාර දුන්නොත් උන් හොරකම් කරනවා. උන් රට කාලකන්ණි කරනවා. සංවර්ධනය කියන එක නවත්තනවා. දුප්පත් ජනතාවට පොළොව ලෙව කන තත්ත්වයට මේ රට පත් කරනවා කියන එක ප්‍රභාකරන් කියන නරුමයා දැනගත්තා. ඒ දැනගෙනයි දැන් අපේ නායකවරු මැරුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක කාලකන්ණියෙන් මැරුවද? ප්‍රභාකරන් 93 අපේ වටිනා නායකයා ප්‍රේමදාස මහත්තයාව ඝාතනය කරලා පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂ නායකවරු ඝාතනය කරන ඝාතන රැල්ල. නිකන් හිටියේ නෑ එතුමා ඝාතනය කරලා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් පුදුලි, රංජන් විජේරත්න, ඔසියාබේ ගුණසේකර, ප්‍රේමචන්ද්‍ර වටිනා නායකයෝ 7ක් ගස් කපලා දානවා වගේ ඝාතනය කරලා දැම්මා සහෝදරනි. අපේ පක්ෂයක් තියේද? නායකයෝ 7කට ගැව්වට පස්සේ. ඇයි නායකවරු ඝාතනය කරේ? ප්‍රභාකරන් දැනගත් එක්සත් ජාතික පක්ෂ එක නායකයෙක් ඉතුරු කරොත් ඒ මනුස්සයා බලය අල්ලනවා. බලය අල්ලුවොත් ගොවි ජනතාවට, දුප්පත් ජනතාවට ඒ සෞඛ්‍ය, කෘෂිකර්මය, සංවර්ධනය කියන මේ සියලු අංශ වලින් සංවර්ධනය ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂය අපේ 80 දශකයේ 90 දශකයේ මේ රට දියුණු කරේ ආසියාව බඩගාද්දි සහෝදරනි. ඉන්දියාව, ඒ වගේම චීනය වගේ රටවල් බඩගාද්දි අපි ලංකාව දියුණු කරේ.